දේවධර්ම ජාතකය. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවත දෙවුරම් වෙහෙර වැඩවසද්දී බොහෝ බඩු භාණ්ඩ ඇති භික්ෂු නමක් නිසා මේ ජාතකය වදාළසේක. සැවැත් නුවර එක් මිනිසෙක් බිරිය මලපසු සසුනෙහි පැවිදි විය. පැවිද්දට පළමුවෙන්ම ගිනිහල් ගෙයක් ගබඩාවක් සහිත පන්සලක් තනවා ගිතෙල් තලතෙල් ආදිය පුරවාගෙනව මහණ විය. එතන් සිට කොල්ලන් කෙල්ලන් ගෙන්වා කැමැති පරිදි ආහාර පිසවාගෙන අනුභව කරයි. රැයට දවාලට වෙන වෙන අඳනා සිවුරු පෙරවයි. දිනක් ආවාසී වූ සිවුරු ඇතිරිලි ආදිය බැහැරකොට අව්වේලා වේලමින් හිටියේය. එවේලෙහි සේනාසන චාරිකාවේ යෙදුණු පිටිසර බඳ භික්ෂූන් වහන්සේලා පිරිසක් ඒ බොහෝ වූ බඩු දැක කාගේදැයි විමසූහ. ඒ භික්ෂුනම මාගේයයි කීයෙන් අල්පේක්ෂතාවයේ ඇති බුදුසසුනෙහි මහණව මෙතරම් පිරිකර කෙසේදයි කියා උන්වහන්සේ බුදුන් සමීපයට කැඳවාගෙන ගොස් ඒ බව සැලකලහා. භාග්‍යවතුන් වහන්සේ තතුපවත් විමසා භික්ෂුනම් කුමක් නිසා බහුභාණ්ඩික වන්නේහිද? මා විසින් අල්පේච්ඡතාවෙහි ගුණ නොඑක් ආකාරයෙන් දේශනා කොට තිබෙනවා නොවේ දැයි වදාළසේක. එයින් කිපුණු භික්ෂු නම එසේනම් සිටිය යුත්තේ මෙසේද? කියා සිවුර ගලවා ඉවතලා අදනේ පිටින් බය ලැජ්ජා නැටුව පිරිස මැද සිටියේය. එවිට සර්වඥාන් වහන්සේ මහණ ඔබ පෙර දියරකුසුව උපන් කලහිත් බිය ලැජ්ජා සොයමින් 12 අවුරුද්දක් විසුයේහි නොවේද? දැන් මහණව සිටත් මෙසේ පිරිස් මැද භය ලැජ්ජා හැර කුමට සිටිනෙහිදැයි විචාලසේක. එවිටම භික්ෂුනම බය ලැජ්ජා උපදවා ඉවත දැමූ සිවුර පොරවාගෙන බැඳපසෙක හුන්නේය. භික්ෂූන් වහන්සේලාගේ අයදීමෙන් තථාගතයන් වහන්සේ අතීත කතාව මෙසේ ප්‍රකාශ කළසේක. බෝසතාණෝ පෙර බරණැස බ්‍රහ්මදත්ත නම් රජුට දාව ඉපදී මහින්සාසන නමින් ප්‍රසිද්ධ වූව. දෙවනි පුත් චන්ද්‍ර කුමාර නම් විය. ඔවුන් කුඩා කල්හිම මව් බිසොව කලුරිය කළාය. රජ දෙවනි බිසොවක විවාහ කොට ගත්තේය. ඇයගෙන් උපන් කුමරා සූර්ය කුමාර නම් විය. දෙවනි බිසොවගෙන් බෙහෙවින් සතුටටපත් රජ පුත් කුමරු වෙනුවෙන් කැමැති වරයක් ලබා ගන්නයි කීය. තමන් කැමැති විටක ලබා ගනිමි කියා සිටි බිසොව පුතු නිසි වයසට පැමිණි කල්හි රජුට ස්වාමිනී ඔබ වහන්සේ පුතු උපන් දිනයේහි දෙන ලද වරය දැන් යදිමි. මගේ පුතුට රාජ්‍ය දුන මැනවයි කීවාය. රජතුමාණන් විසින් මාගේ වැඩිමල් දෙපුතුන් ගිනිකදන්සේ සිටිද්දී එසේ කළ නොහැකිය. යැයි ප්‍රතික්ෂේප කළේය. නමුත් දේවිය නැවත නැවතත් ඉල්ලා සිටියාය. රාජ්‍ය නොදුනහොත් පුතුන් දෙදෙනාට ඇයගෙන් අනතුරක් වෙතැයිදි සිතූ රජ ඔවුන් කැඳවා ඒ පවත් කියා වනවැද තමාගේ මරණයෙන් පසු පෙමින රාජ්‍ය ලබා ගන්නා ලෙස කියා හඬා දොඩා සිඹ සනසා වනයේට පිටත් කොට හැරියේය. පියාණන් වැඳ මාලිගයෙන් බැසියාන දෙසහොයුරන් දුටු සූර්ය කුමාරා ඒ බව දැන මමත් සොහොයුරන් දෙදෙනා සමග වනයට යම්. තිදෙනා වනයට යන ගමන් බෝධිසත්වයෝ මගින් ඉවත්ව ගසක් මුල හිඳ සූර්ය කුමාරය අර පෙනෙන විලට ගිහින් නා වතුර බී නෙළුම් කොළයකින් අපටත් වතුරගෙන එන්න කීය. ඒ විල වෙසමුණි රජුගෙන් දියරකුසෙකුට ලැබුණකි. දේවධර්මය දන්නා කෙනෙකුන් හැර විලට බසින අය කාදන්නීමට ඔහුට අවසර ඇත්තේය. විලට නොබසිනා කෙනෙකුන් කෑමට නොපිළිවන. සූර්ය කුමාරයා කිසිත් නොදනම විලට බැස්සේය. එකෙනෙහිම දියරකුසා කුමාරයන් අල්ලවාගෙන දේවධර්මය දන්නේහි දෙයි ඇසුහ. එසේය. චන්ද්‍ර සූර්ය දෙන්නා දේවධර්ම නම් වෙයි. ඔහු කීය. තෝ දේවධර්මය නොදන්නේහිය. යයි කී රකුසා කුමාරයන් දියයට සැඟවීය. සූර්ය කුමරු ප්‍රමාද වනු බලා බෝධිසත්වයෝ ඔහු සොවීමට චන්ද්‍ර කුමාරයන් යවහ. දිය රකුසා ඔහුවත් අල්ලවාගෙන දේවධර්මය දන්නේහිද යයි ඇසුහ. එසේය.
සතර දිසාව දේවධර්ම නම් වන්නේය. යයි කීය. තෝද දේවධර්මය නොජන්නෙහිය. යයි කියා චන්ද්‍ර කුමරුන්ද දිය යට සැඟවීය. චන්ද්‍ර කුමරුනුත් පමාවනු දුටු බෝසතානෝ අනතුරක් යයි සිතා දෙසහෝයුරන් සොයීමට විල ළඟට ගොස් විලට බට සොහෝයුරන්ගේ පියවර විනා ගොඩට ආපු පියවර නොදැක පරීක්ෂා කරමින් සිටියේය. එවේලෙහි රකුසා හිතවත් මිනිසුන්ගේ වෙසින් පැමිණ විඩාවට පත්වන් හිටින් විලට බැස දියනා පැන්බී නෙළුම් අල දලුකා මල් පැළඳ යන ලෙස බෝසතාන්ට කීය. මේ දිය රකුසා විය හැකිය. නිස්සැකෙන් මගේ සොහෝයුරන් අල්ලවා ගනට ඇත යයි සිතූ බෝධිසත්වයෝ තෝමාගේ සොහෝයුරන් අල්ලා ගත්තෙහිද? යයි ඇසුහ. ඔව් අල්ලා ගතිමි. දේවධර්මයේ නොදන්නා මේ විලට බසින ඕනෑම කෙනෙකුන් කා දමීමට මට අවසර ඇතැයි දිය රකුසා කීය. තොපට දේවධර්මයෙන් වැඩක් ඇතද යයි බෝසතුන් වහන්සේ ඇසූ විට එසේ යයි රකුසා කීය. එසේනම් මම දේවධර්මය දන්නෙමි. තට කියා දෙමි. එහෙත් අපිරිසිදු නිසා මදක් මෙලිවීමි. යයි කීයෙන් නාන්න බීන්න සැරසින්න සලසවා අසුනක හිඳුවා දේවධර්ම කියා දෙනු මැනවයි. කියා බෝධිසතුන්ගෙන් ඉල්ලා සිටියේය. එසේනම් හොඳින් අසා ගනිවූ යැයි බෝධිසත්වයෝ ලෝ පව්කම් සහ නොකළ යුතු ලෝසිරිත් බියලැජ්ජාවෙන් නොකොට පින්දහම් වල ඇලී සත්පුරුෂ ගුණයෙන් යුතුව යමෙක් වාසය කරයි නම් ඔවුන්ගේ පැවැත්ම මෙලොව දේවධර්මය නම් වන්නේය. යයි වදාළ සේක. පැහැදීමට පත් දිය රකුසා ඔබට එක් සහෝදරයෙකු දෙමි. කවුරුන් අවශ්‍යද? යයි ඇසුහ. බාලයා ගෙනේව. යයි කීහ. එවිට දිය රකුසා ඔබ දේවධර්මය දන්නවා මිස නොපිළිපෙඳන එක නොවේද? මග්නිසාදයි ඇසූ විට වැඩිමලා හැර බාලයා ගෙනීමට කීන් වැඩිමල්ලෝ පිද නම ජෙට්ටාපචායනය නොකරන් නිසා යයි කීය. රාක්ෂසයා මම දේවධර්මය දන්නෙමි. පිළිබඳින්නෙකුද වේමි. අප වනගත වූයේ මේ සහෝදරයා නිසාවය. ඔහු වනයේදී යකෙකුට ගොදුරු වේයි කීමෙන් ඇතිවන නින්දාවට බයෙන් මෙසේ කළේය. යයි බෝධිසතාන් වහන්සේ වදාළේය. රාක්ෂසයා සාදුකාරදී දෙසහෝයුරන්ම ගෙනවුත් දෙන්නේය. බෝධිසතාන් ඔහුට ධර්ම දේශනා කරමින් පෙර කළ අකුසලෙන් අනුන්ගේ ශරීරවල ලේමස් කන රාක්ෂසවා උපන්නේය. මෙතැන් සිට අකුසල් නොකොට කුසල් කරවයි වදාළේය. ඉක්බිති ඔහුගේ රාක්ෂවණයෙන් එහිම සිට පිය රජුගේ අභාවයෙන් බරණැසට පැමිණ රාජ්‍ය ලබාගත්හ. චන්ද්‍ර කුමාරයාට යුව රජ තනතුරත් සූර්ය කුමාරයාට සේනපති පදවියක් දී රක්ෂසයාට දේවාලයක් තනවා නිරන්තර පළමු කොට සියලු පුද පූජ පවත්වන ලෙස විධිවිධාන සලස්වා දහමින් රජකොට කර්මානුරූපව මිය පරලොව ගත්හ. ධර්මදේශනා වසනේදී බහුභාණ්ඩික තෙර සෝවාන් විය. එසමේ දියරකුසා මෙකල බහුභාණ්ඩික භික්ෂුණම. සූර්ය කුමාර දැන් අනන්ත තෙරණවුනිය. චන්ද්‍ර කුමාර සැරියොත් තෙරණවුනිය. මහින්සාසන ලොවතුරා බුදුරජාණන් වහන්සේම වේය.